මත දේවානම් පියතිස්ස මහා රජතුමා විසින් මේ පොළොවම පූජනීය පොළොවක් බවට පත් කළා. ඒම තමයි ඒ ඉතිහාසය අපට ලැබෙන්නේ පින්වතුනි. ඉන් නිග්මිතිව තූපාරාම මහා සෑ සමිඳුගේ ප්‍රතිස්ථාපනයේ පිණිස දෙව්ලොවට ගිහිල්ලා සිළුමිණි සෑයේ පුදමින් වැඳමින් සිටපෝ භාග්‍යවතුන් වහන්සේගේ දකුණු අකු ධාතුන් වහන්සේ වඩම්ම වාගෙන ආව මේ රටට. වඩම්ම වාගෙන ඇවිල්ලා තූපාරාම මහා සෑ සමිඳු ඉදි කරලා ඒ ධාතුන් වහන්සේ තැන්පත් කරන ධාතු නිධාන මංගල්‍ය ලැබුණා. මිහිඳු මහා රහතන් වහන්සේ වැඩම කළා. කෝටි ගණනක් රහතන් වහන්සේලා එදා වැඩම කළා. ඔබ දන්නවද බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨාන බලයෙන් එදා අකු ධාතුන් වහන්සේ ඉහළ අහසට පැන නැගිලා ධාතු ශ්‍රී ශරීරයෙන් සිද්ධ කරපු පළමු මහා යමක ප්‍රාතිහාර්ය ජීවමාන බුද්ධ රූපේ මවාගෙනම අනන්ත සක්වලට පෙනෙනසේ මේ පොළවේ සිද්ධ කරන්නට යෙදුණා. මිහිඳු මහා රහතන් වහන්සේගේ ආරාධනාවෙන් එලෙසින් යමක මහා ප්‍රාතිහාර්ය සිද්ධ කරලා ඉන් නිග්මිත වේ ධාතුන් වහන්සේ තූපාරාම මහා චෛත්‍යයේ තැන්පත් වුණා. ඉන් නිග්මිතව මිහිඳු මහා රහතන් වහන්සේ කල්පනා කළා මේ ශාසනය මේ දෙරණේ මුල් බස්සන්ට ඕන. ඒකට මොකක්ද කරන්න ඕන? මේ ලංකාවේම සිංහල අම්මා කෙනෙකුගේ කුසේ සිංහල තාත්තා කෙනෙකුට දාව ඉපදිච්ච පුත්‍රයෙක් මේ පොළොවේම පැවිදි වෙන්න ඕන. මේ ලංකාවේම පැවිදි වෙලා මෙහෙම උපසම්පදා වෙලා මෙහෙම ධර්මයේ විනය ඉගෙන ගන්න ඕනේ. ඉගෙනගෙන මෙහෙම ධර්ම විනය කටපාඩම් කරලා සත්‍යයනා කරනකොට තමයි ලංකාවේ ශාසනය මුල් බසින්නේ. ඒ වෙනකොට අරිට්ඨ ඇමතිතුමා ඇතුළු 55 දෙනෙක් රජතුමාගේ අවසරයෙන් මිහිඳු මහා රහතන් වහන්සේ ළඟ පැවිදි වුණා. පැවිදි වෙලා නොබෝ දවසකින් සෞඛ්‍යලසුන් නසා රහත් වුණා. පෙර කළ පින් නැති අයනේ රහත් වුණා. රහත් වෙලා මිහිඳු මහා රහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලාගෙන් ධර්මය ඉගෙන ගත්තා. අර එදා අපට අනුකම්පාවෙන් මිහිඳු මහා රහතන් වහන්සේ 3 අවුරුද්දකින් ඉගෙන ගත්ත බුද්ධ භාෂිතය අරිට්ඨ මහා රහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලාට ඉගැන්නුවා. ඒ රහතන් වහන්සේලා කෙටි කාලයකින් ඒ ධර්මය හරියට රන් කරඬුවක තැන්පත් කරන පිළිමයක් වාගේ එහෙම නැත්නම් රන් කෙන්ඩියක සිංහ තෙල් වගේ හදවතේ තැන්පත් කරගත්තා. තැන්පත් කරගෙන තූපාරාම විහාරයේ මිහිඳු මහා රහතන් වහන්සේ අභියස ඒ ධර්මයේ සජ්ජායනා කළා. සජ්ජායනා කරනකොට පින්වතුන්ලා දන්නවද? ඒ සජ්ජායනාව අවසන් වෙනකොට මේ පොළව දෝලාවක් තොටිල්ලක් වාගේ කම්පා වුණා. සම්බුද්ධ ශාසනයේ මේ දෙරණේ මුල් බැස්සා කියලා. ගගනෝදරයේ සැලී ගියා. අකාලයට මල් වරුසා ඇද වැටුණා. අහසින් පොකුරු වැසි ඇද වැටුණා. මේ මුළු පොළොවම තෙමෙන්න. අන්න එහෙම තමයි මේ ලංකාවේ මේ අපි අද මේ වැඩ ඉන්න භික්ෂු වංශය මේ ශ්‍රී ලංකා ධර්මීය තලයට උරුම වුණේ. මිහිඳු මහා රහතන් වහන්සේ තමයි එහි පූර්ණ නායකත්වය ලබා දුන්නේ. මිහිඳු මහා සුකුන් සඳ මිහිඳු මහා රන් සඳ රන් ඉර උදා වෙලා තමයි අපේ ජාතියට ආලෝකය ලබා දුන්නේ. බුදුරජාණන් වහන්සේගේ සිරිපා අභිය සද්දක එකතු කරන්න කියලා දුන්නේ කවුද? ඒ මිහිඳු මහා රහතන් වහන්සේ. දානයට මේ අපේ දෑත හුරු කළේ කවුද? මිහිඳු මහා රහතන් වහන්සේ. සාදුකාරයට අපේ කටහඬ හුරු කළේ කවුද? මිහිඳු මහා රහතන් වහන්සේ. සංඝෝපස්ථානයට මේ දෙරණේ වාසීන් යොමු කළේ කවුද? මිහිඳු මහා රහතන් වහන්සේ. හදවතක් පාසා බුදු කුටියක් තනාගෙන ඒ ආශ්චර්යමත් බුදුරජාණන් වහන්සේ වඩම්මවා ගන්නට හසර පාදුන්නේ කවුද? මිහිඳු මහා රහතන් වහන්සේ. අවුරුදු 48ක්ම මිහිඳු මහා රහතන් වහන්සේ මේ ලංකා ධරණී තලයේ වැඩ හිටියා. කෝටි ගණනක් රහතන් වහන්සේලා සංඝමිත්තාවගේ මූලිකත්වයෙන් කෝටි ගණනක් රහත් උත්තමාවියෝ මේ පොළවේ පහළ වුණා. මිහිඳු මහා රහතන් වහන්සේට මේ ජාතිය පුදුම විදියට සෙනෙහස දැක්වුවා. ඒ සෙනෙහස කොච්චරද කියනවා නම් මිහිඳු මහා රහතන් වහන්සේට එක දවසක් හිතුන්නේ මම ආයෙමත් උත්තර ಭಾರತයට යන්න ඕනි කියලා. එක දවසක් හිතුනේ නැහැ. වේදිසගිරි පර්වතයෙන් ලංකාවට අද වගේ දවසක පිටත් වෙනකොට ඒ ස්වාමින් වහන්සේ හිතුවා මගේ අම්මට මා කරන්න පුළුවන් උපරිම උපකාරය කරන්න ඕනි කියලා. ඒ වෙනකොට මාසයක් මාස භාගයක් තමන්ගේ මව් බිසව හදා පූජා කරපු වෙහෙරට වෙලා මව් බිසවට පිට වුණා. ආයේ කිසිදාක ಭಾರತයට නොයනා ගමනක් තමයි ලංකා ධරණී තලයට අද වගේ දවසක සිරි මිහිඳු මහා රහතන් වහන්සේ වැඩම කළේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ යම් ලෝකෝපකාරයක්ද සිද්ධ කළේ ඒ ලෝකෝපකාරය අපේ ජාතියට හිමි කළ දුන්නේ අනුබුදුයයි කිව යුතු මිහිඳු මහා රහතන් වහන්සේ. ඒ උතුමන් වහන්සේ නොවන්නට අපට අද මෙහෙම හයියක් නැහැ. ඒ උතුමන් වහන්සේ පහළ නොවුණා නම් අද අපට මේ රට අයිති වෙන්නේ නැහැ.
ඒ උතුමන් වහන්සේ තමයි ඉස්සෙල්ලාම චෛත්‍ය හදන හැටි කියලා දුන්නේ. බුදුරජාණන් වහන්සේ වඩම්මා ගන්න හැටි කියලා